සුබ දවසක් හැමෝටම. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ සිංහල විකි YouTube channel එක වෙතින් ගේන තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඔයා මගේ channel එකට අලුත් නම් පහළ තියෙන subscribe button එක click කරන්න. ඉතින් අද මම ඔයාලට කියන්න යන්නේ WhatsApp වල තියෙන සුපිරිම වැඩ කැලි 3ක් ගැන. එහෙනම් අපි intro එකට ගිහින් එවිත් වීඩියෝ එක පටන් ගමු. අද මං ඔයාලට පළමුවෙන්ම කියන්නේ කොහොමද අපේ chat එක ලස්සන කරගන්නේ කියලා. මුලින්ම කරන්න ඕනේ කැමති chat එකකට මේ විදිහට ඇවිල්ලා මේ dot තුන click කරන්න. ඊළඟට ඔයා මෙතනින් chat theme වලට යන්න. අපිට හැමදාම බලා ගන්න උනේ කොළ පාටයි සුදු පාටයි විතරයි. දැන් ඔයාලට පුළුවන් කැමති පාටක් දාගන්න. දැන් ඔයා මෙතන තියෙන chat color කියන option එකට යන්න. ඊට පස්සේ ඔයාලට කැමති පාටක් select කරගන්න පුළුවන්. දැන් මම මේ color එක select කරගන්නවා. මෙතනදී ඔයාලට preview එකක් බලා ගන්න පුළුවන්. මේක බලාගෙන කැමති color එකක් select කරගන්න. color එක දුන්නට පස්සේ මේක save කරගන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් කලින් තිබුණු පාට අයින් වෙලා මන් දාපු ලස්සන පාට add වෙලා තියෙනවා. ඒ වගේම දැන් අපිට wallpaper එකක් customize කරලා background එකට add කරගන්න පුළුවන්. දැන් ඔය කරන්න ඕනි කලින් හිටපු theme එකට ඇවිල්ලා wallpaper කියන option එකට යන්න. දැන් ඔයා මෙතනට ගිහින් කැමති නම් gallery එකට ගිහින් wallpaper එකක් select කරගන්න පුළුවන්. ඒත් WhatsApp එක වෙතින් wallpaper ගොඩක් ලබා දීලා තිනවා ඔයගොල්ලන්ට බලා ගන්න පුළුවන්. දැන් ඔයා කැමති wallpaper එකක් select කරගන්න. දැන් මේ විදිහට wallpaper එකේ opacity වෙනස් කරගන්න පුළුවන්. ඊළඟට ඔයා මේක save දෙන්න. දැන් මම කැමති විදිහට opacity වෙනස් කරගන්නවා. ඊට පස්සේ මම මේක save දෙනවා. දැන් බලන්න ඔයා කැමති විදිහට WhatsApp chat එක ලස්සන වෙලා තියෙනවා. දැන් ඔයාලට පුළුවන් කැමති color එකක් add කරගන්න. ඒ වගේම කැමති wallpaper එකක් add කරගන්න. ඒ වගේම WhatsApp තුලින් kit කිහිපයක් ලබා දීලා තියෙනවා. ඔයා නැවතත් theme වලට එන්න. එතකොට ඔයාට kit 9ක් බලා ගන්න පුළුවන්. දැන් ඔයා කැමති එකක් apply කරලා ඔයාගේ chat එක ලස්සන කරගන්න පුළුවන්. දෙවෙනියට කියලා දෙන්න යන්නේ read කියන option එක. ඔයාට message ගොඩක් එනවා නම් ඔයාට chat එක open කරලා තමයි read කරන්නේ. දැන් ඔයා මෙතන තියෙන dot තුන touch කරපුවාම ඔයාට read කියන option එකක් තියෙනවා. ඒක එකපාරක් touch කරපුවාම ඔයාගේ message read වෙලා clean වෙලා එනවා. තුන්වෙනි update එක තමයි status update එක. ඉස්සර ඔයා යවන image එකට උඩින් තවත් image එකක් add කිරීමට හැකියාව තිබුණේ නැහැ. නමුත් දැන් අපිට layer දෙකක් හැටියට මේ වගේ image add කිරීමට හැකියාව ඇත. ඉතින් මේ image place කිරීමට හා edit කිරීමට හැකියාවක් ඒ වගේම dimension එකක් හා location pitch එකක් මෙතන ලස්සනට add කරලා දීලා තියෙනවා. අදට මගේ වීඩියෝ එක අවසන් වෙනවා. ඉතින් ඔයාලට මේ වගේ වටිනා වීඩියෝ රැසක් නිකුත් කිරීමට බලාපොරොත්තු වී සිටිනවා. මගේ channel එක subscribe කරලා තියාගන්න. එතකොට ඔයාලට මම වීඩියෝ එකක් දාපු ගමන් notification එකක් ලබා ගන්න පුළුවන්.